හරි ගයිස් ඉතින් අද සාදරයෙන් පිළිගන්න මගේ channel එකට පොඩ්ඩක් වීඩියෝ ගන්න චුට්ටක් අවුල් මොකද මේක හදිස්සියේ කරන වීඩියෝ එකක්. ඔයාලා මෙන්න මේ amplifier board එක දැකලා තියෙනවද 200 watt stereo cat PCB එකකින් එහෙම ගහන්නේ මේ තියෙන්නේ. ඔයාලගේ speakers මොන වගේද කියලා මට ඉස්සෙල්ලා කියන්න බෑනේ. ඉතින් සාමාන්‍යයෙන් මේ amp එක මම දෙතුන් සැරයක් වගේ හැදුවා. මේක වැඩ කරනවා හොඳට. හැබැයි ඉතින් සවුන්ඩ් ක්වොලිටිය ගැන ඔයා බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ එකකට යන්න එපා. මොකද මේක ඔයාලට බලාගන්න පුළුවන් මේ පාත්ස් වගේම ප්‍රීඇම්ප් පැත්ත ගත්තත් ටිකක් අවුල්. C945 තමයි මේක ප්‍රීඇම්ප් IC වගේ ප්‍රීඇම්ප් එකට වැඩ කරන්නේ. ඉතින් මේක මේ TIP නෙමෙයි ඉන්නේ ඔරිජිනල් ඒ කියන්නේ normal circuit එකේ මම TIP වලට වෙනස් කරා. මොකද මේකට මං ලොකු වෝල්ටේජ් එකක් දෙන්න බලාපොරොත්තු වෙන හින්දා මේකට දෙන්න පුළුවන් ඔයාලට පේනවා ඇති ධන 24 වෝල්ට් බිඳුව සහ ඍණ 24 වෝල්ට් තියෙනවා. මේක DC කරලා තමයි දෙන්න ඕනේ මේ බෝඩ් එකට. ඉතින් මේ බෝඩ් එක ගැන කතා කරොත් මේකේ සවුන්ඩ් එකක් තියෙනවා C50204ක් තමයි දාන්න තියෙන්නේ. මේකේ සවුන්ඩ් එක අතින් ගත්තොත් සාමාන්‍ය හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ඔයාලට හැබැයි ඔය වගේ ස්පීකර් ආරක්ෂා කරගන්න ඕන නම් මේකට වෙනම ප්‍රොටෙක්ෂන් සර්කිට් එකක් දාන්න වෙනවා. නමුත් මේකේ තියෙන එක ගැටලුවක් තමයි මේකේ සවුන්ඩ් ක්වොලිටිය සහ මේකේ ලෙඩ ගොඩක් එනවා හදද්දී. සාමාන්‍ය විට ඔයාලට එන්න පුළුවන් මෙන්න මේ 22 ohms රෙසිස්ටර් යනවා, මේ 100 ohms රෙසිස්ටර් යනවා. ඒ වගේ ලෙඩ එනවා මේ amp board එක හදද්දී ඔයාලට. ඉතින් මේක වෙනස් කරන්නත් පුළුවන් අපිට ලොකු වෝල්ටේජ් එකක් දෙන්න. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ. වෙනස් කරපුවාම මේ රෙසිස්ටර් අනම්මනොත් වෙනස් කරන්න වෙනවා. ඔයාලට පේනවා ඉතින් මෙතන රෙසිස්ටර් එකක් බර්න් වෙලා තියෙනවා. මේක හදන්න ගිහලා මට මේක දාන්න අමතක වෙලා ඒක බර්න් වුණා. ඔයා 200 වෝට් ඇම්ප් එකක් හදනවා නම් ඒ කියන්නේ ඔයාගේ සවුන්ඩ් ක්වොලිටිය මත පදනම් වෙලා ඔයා මේ වගේ බෝඩ් එකක් හදන්න යන්න එපා. මේක තමයි මට කියන්න තියෙන දේ. ඔයා යනවනම් ටිකක් හොඳට ඩිසයින් කරලා තියෙන PCB එකකට යන්න. මොකද මේ වගේ ලෝ ක්වොලිටි දෙයක් ඉන්න ඔයාගේ ස්පීකර් ආරක්ෂා කරගන්න නැතුව normally අහන්න ඉතින් මේක හොඳයි. ස්පීකර්ස්ටත් එච්චරම හොඳ නෑ. හොඳ ප්‍රීඇම්ප් එකක් ගහගත්තොත් සාමාන්‍ය සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. මම තව දෙයක් ගැන කියන්නම්. මෙන්න මේ ප්‍රීඇම්ප් එක ඔයාලා දැකලා තියෙනවද කියලා බලන්න. මෙන්න මේ ප්‍රීඇම්ප් එක මේ ගහන අය ඉන්න බලන්න. මේ ගහලා තියෙන්නේ මේක එන්නේ 4550ට IC 3ක් දාලා එකක් මෙතන සහ මෙතන තියෙන M5218L කියලා IC එකක්. මේ M5218L ජපාන් ICS එනවා Mitsubishi එකෙන් ගහන්නේ. මේකේ මම ලෝකල් IC එකක් දාලා තියෙන්නේ මේ. ඉතින් මේක ඔයා ගන්න නම් ප්‍රීඇම්ප් එකක් ගන්නව නම් ලෝ ක්වොලිටි ලෝ බජට් එකට මේක හදන්න මට ගියේ රුපියල් 1000ක් වගේ තමයි වියදම. එච්චරවත් ගියේ නැද්ද මන්දා. ඔයාලට පේනවා මේකේ පාර්ට්ස් ඊටාම කුඩායි. මං කියන්නේ දැන් කුඩා වෙන එක මේකේ වරදක් නෙමෙයි කියලා. මේ කුඩා වුණාම අපිට ඊයන් තියදී සාමාන්‍යයෙන් පාත් ගැලවෙන්න බලනවා. සකර් එකකින් වගේ ආය ඩිසෝල්ඩර් කරද්දී ආය පාත් ගැලවෙන්න බලනවා. සහ මේක මං හොඳම ක්වොලිටි බඩු දාලා හැදුවත් වැඩ කරේ නෑ පළවෙනි පාරේ. ඊට පස්සේ මම මේ සර්කිට් එකේ පොඩි වෙනස්කමක් කරා. එතකොට මේක හරි ගියා. ඔයා සවුන්ඩ් ක්වොලිටි එක බලන් සහ ඔයාගේ ලේසියට මේක ගන්නව නම් ගන්න. මේක එච්චරම මම රෙකමන්ඩ් කරන්නේ නෑ. ඔයා ගොඩක් හොඳ සවුන්ඩ් ක්වොලිටියක් බලන් ප්‍රීඇම්ප් එකක් හදනවා නම්. ඔයා සවුන්ඩ් එක බලන් ප්‍රීඇම්ප් එකක් හදනවා නම් මට මැසේජ් එකක් දාන්න. එක්කෝ ඔයා යාටෙක් බ්‍රෑන්ඩ් එක දාන්නවනේ දැන් ඒක ප්‍රසිද්ධයිනේ ගොඩක්. ඒකේ ප්‍රීඇම්ප් එක හදන්න. නැත්තම් සාමාන්‍යයෙන් හොඳ 4550ට IC දෙකක් දාලා 4 බෑන්ඩ්වත් තියෙන ප්‍රීඇම්ප් එකක් හදන්න. එහෙම ඔයාට PCB අවශ්‍ය නම් මම ඩිසයින් කරලා දෙන්නම්. ඒක අවුලක් නෑ. මං යටින් මගේ ෆෝන් නම්බරේ දාන්නම්. ඔයාට පුළුවන් මට කියන්න මොකක් වගේද ඕනේ. ඉක්වලයිසර්ස්, ඇම්ප්ලිෆයර්ස් සහ ඕනම දෙයක් ඕනම සර්කිට් එකක් මං හදලා දෙන්න බලන්නම්. පුළුවන් වෙලාවකට විතරක්. මොකද මටත් වැඩ කටයුතු ගොඩක් තියාගෙන තමයි මම මේ වීඩියෝ කරන්නේ.
ඉතින් ඔයා මෙන්න මේ ඇම්ප් එකයි මේකයි එකට දැම්මුත් මම මේක මෙහෙම තමයි පාවිච්චි කරේ සීම්බන්දස් 204ක් දාලා පාවිච්චි කරා ඒත් සාමාන්‍යයෙන් හොඳ සවුන්ඩ් එකක් තියෙනවා නමුත් මගේ කනට මන්දා මං කැමති නෑ සවුන්ඩ් එකට මොකද බේස් එකේ උනත් තියෙන්නේ සාමාන්‍යයෙන් බොල් බේස් කනක් කියන්නේ අන්න ඒ වගේ සවුන්ඩ් එකක් තමයි මෙන්න මේ ඇම්ප් එකෙන් දෙන්නේ. ගොඩක්ම මම මේක යූස් කරන්න එපා කියන්නේ මේකේ එන ලෙඩ නිසා. ඉතින් හදිසි වීඩියෝ එකක් ආව නිසා පොඩ්ඩක් වීඩියෝ ක්වොලිටි එක අවුල් වෙන්නේ නැති කමක් නැහැ. ඉතින් මේක මගේ දැනුවත් කිරීමක් විතරයි පාවිච්චි කරන ඔයාලගේ වැඩක්. මේක හදන්න ආසන්න වශයෙන් යනවා මට මතක විදිහට PCB එක රුපියල් 300 400ක් වෙයි. 5200 ඔරිජිනල් දාන්න වනම් එකක් අඩුම 500ක්වත් වෙනවා. එහෙම ඔරිජිනල් දාන්න කියලාම අවශ්‍යතාවයක් නැහැ. මොකද මේක වෝල්ට් 24න් වැඩ කරනවා කියන්නේ ඔයාලට රීකන්ඩිෂන් දාන්න පුළුවන්. රීකන්ඩිෂන් එක රුපියල් 160ක් 200 ගානක් අතර වගේ යනවා. එහෙනම් ඔයාලට නැත්තම් මේකට ඔයාලට පුළුවන් C51 යනකොට දාන්න. ඒක බ්‍රෑන්ඩ් නිව් 168යි මට 160යි. ඒවා දැම්මත් අවුලක් නැහැ. ඉතින් ගේමක් ගහගෙන යන්න පුළුවන්. ඉතින් අදට වීඩියෝ එක නවත්වනවා මට ඔයාලට මේක දැනුවත් කරන්න ඕනේ කියලා හිතුණු හින්දා. ඉතින් හැමෝටම සුබ දවසක්. channel එක subscribe කරලා තියාගන්න.